හෙලෝ කොහොමද ඔයාලට මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ Revlon one step volumizer plus hair drying brush ඒක කොහොමද මට කොහොමද ඒක ෆීල් වෙන්නේ හොඳයිද නරකයිද කියලා. හරි දැන් මම පැහැදිලි කරන්නම් මම කොහොමද මේ ස්ටෙප්ස් ටික කරේ කියලා. මට ලොකු නොලෙජ් එකක් එහෙම නැහැ. මමත් වීඩියෝස් බලලා තමයි දේවල් ඉගෙන ගන්නෙ. මම මේ දැන් මේ වීඩියෝ එකේ යූස් කරන ඩ්‍රයි එක නෙමෙයි අත්‍තරම Revlon එකේ ඩ්‍රයින් බ්‍රෂ් එක වෙන එකක්. මම දැනට ඒකෙත් ඒ ප්ලස් එඩිෂන් එකේ තියෙනවා වෙනම බ්‍රෂ් එක වෙනම ගලවන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඩ්‍රයි එක වෙනම යූස් කරන්න පුළුවන්. ඒකේ මම ඔයගොල්ලෝ ඉස්සරහට පෙන්නන්න. මම ඒත් මට මේක පාසු නිසා මම නෝමල් යූස් කරන ඩ්‍රයි එක යූස් කරා. ඔයගොල්ලෝ hair wash කරලා shampoo conditioner කරලා ඔයගොල්ලෝ මොනවා හරි hair spa මොනවා හරි ඒවා යූස් කරනවා නම් එහෙමයි. එහෙම කරාට පස්සේ towel dry කරන්න. towel dry කරනවා කියන්නේ ඔයගොල්ලෝ hair wash කරාට පස්සේ කොණ්ඩේ තෙත ටිකක් අයින් කරලා ඉතින් towel එක hair එකේ අර උතාගෙන වගේ ඉන්න ඕනේ. එහෙම තමයි කරන්න ඕනේ. ඊට පස්සේ heat protection spray එකක් use කරලා hair ඔගොල්ලෝ use කරන dry එකකින් low heat එකකින් කරන්න පුළුවන් නම් එහෙමයි. air dry කරන ඒ විදිහට තියන්න පුළුවන්. හැබැයි මට නම් ගොඩ වෙලාවක් එහෙම ඉන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම මේ විදිහට කරනවා. මම හිතන්නේ මට තියෙන්නේ frizzy hair එකක්. damage වෙලා තියෙන hair එක. මට හිතෙන්නේ එහෙම damage උනේ වැරදි විදිහට hair එකට treat කරපු නිසා නොදුනොත් කමින්. නමුත් දැන් ටික ටික තේරෙනවා මොනවද use කරන්න ඕනේ කොහොමද දේවල් use කරන්නේ. මේ දේෙන් වුණත් hair එක damage වෙනවා. නමුත් ඒක අවම කරගන්න තමයි heat protection sprays ගන්න. ඒක use කරා කියලා damage එක නැති වෙන්නේ නැහැ. low heat එකකින් කරන්න පුළුවන් නම් හොඳයි. damage එක අඩු වෙනවා. මේ තියෙන්නේ Revlon blow drying brush එකේ normal dryer part එක. ඒකත් හොඳයි නරක නැහැ. එතකොට දෙකම එකටම තියෙන නිසා අපිට මේක කොහරි ගෙනියද්දී වුණත් වෙනම dry එකක් ගෙනියන්න අවශ්‍ය නැහැ. මේකේ තියෙන විශේෂම දේ තමයි මේ edition එකේ heat controls 4ක් තියෙනවා. cool, low, medium, high. එතකොට hair type එක අනුව කැමති control එකක් use කරන්න පුළුවන් ඔයාගේ hair type එක අනුව. මම සාමාන්‍යයෙන් medium heat එක තමයි use කරන්නේ. ඊට පස්සේ ඒක finish කරගන්න මම cool setting එක use කරනවා. මම හිතනවා කියන්නේ high එක මම හිතන්නේ hair එක damage කරනවා. මොකද ලොකු heat එකක් එනවා. හොඳ heat එකක් එනවා. හොඳටම ස්ටයිල් කරන්න අවශ්‍ය වෙලාවකට මම ඒක යූස් කරනවා. ඒත් මම සාමාන්‍යයෙන් මෙහෙම ස්ටයිල් කරන්න බලාපොරොත්තු වෙන්නේ සතියකට දෙපාරක් වගේ තමයි. එහෙමත් කියන්න බෑ කොහොම වෙයිද කියලා. ඒ නිසා මම normally heat setting එක medium එක යූස් කරනවා. අනිවාර්යෙන් මම දෙවෙනි පාරටත් heat protection spray එකක් hair එකට දානවා අනිවාර්යෙන්ම. කොහොමත් කියන්නේ මේ ස්ප්‍රේ එකක් යූස් කරා කියලා අපේ කොණ්ඩේ ඩැමේජ් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඩැමේජ් එක අඩු කරනවා. අනිවාර්යෙන්ම ඒක තමයි වෙන්නේ. මෙහෙම hair එකක් ස්ටයිල් කරද්දී වැදගත්ම දේ තමයි hair එක section කරගන්න විදිය. මං ගාව section clips නැහැ. මම සමහර වෙලාවට hair එක normal මගේ iron එකෙන් iron කරද්දී මම normal මං ගාව තියෙන clips use කරලා මේ section කරගෙන කරනවා. හැබැයි මම මේ වෙලාවේ මම මේ විදිහට කරේ හරියටම section කරගන්නවට බැරි වුණා. ඔය තියෙන heat control කරන තැන ඒක හරිම පහසුයි තියෙන විදිහත් එක්ක. මේ drying brush එක මෙයාලගේ කලින් edition එක original එකට වඩා ටිකක්
රිවියුස් මම කලින් බලලා තියෙනවා. ඒකට වැඩි මේක ටිකක් පොඩි. ඒ නිසා එයා එකේ උඩ ඉඳලම අපිට මේක පහසුවෙන් ගෙනියන්න පුළුවන්. මේක මගේ සෙකන්ඩ් ටයිම් මම මේක ගෙනාවට පස්සෙත් යූස් කරලා බැලුවා. මේ මගේ සෙකන්ඩ් ටයිම් මම මේක යූස් කරන විදිහ. මට තාම හරියටම මේක කරන්න බෑ ඇත්තටම. නමුත් ඉස්සරහට මේක ප්‍රැක්ටිස් වෙද්දී පුළුවන් වෙයි. මට ඕනේ මේක ගැන රිවිව් එකක් දෙන්න. සාමාන්‍යයෙන් අපි සැලොන් එකකට හෙයා කට් එකට ගියාට පස්සේ ඇත්තටම හෙයා කට් එකටත් වැඩි අපි ආසයි ෆයිනල් හෙයා සෙටින් එකටනේ. ඒගොල්ලෝ එතකොට ඒක හරි ටෙක්නික් එකට ඒක කරනවා. හරිම ලස්සනයි. ඒ තරම් ෆිනිෂ් එකක් මට නම් මෙහෙම ගන්න බෑ. නමුත් වෙන කෙනෙක් මේක යූස් කරලා කරොත් මම හිතනවා ඒ ලුක් එක ගන්න පුළුවන් කියලා හරි විදිහට. මම මේ වීඩියෝ එක ඇත්තටම මට ෆුල් හෙයා එකම ස්ටයිල් කරන එක මේ මැෂින් එකෙන් ගේන්න බැරි වුණා. මොකද ඔයාලට තේරෙනවා ඇති මේ වීඩියෝ එක හරිම අමාරුයි මම ගන්නෙ. ෆෝන් එක තියෙන විදිහත් එක්ක මට ඒක හරි අමාරුයි ඔක්කොම ෆුල් හෙයා එකම ගේන්න. මේ විදිහටම තමයි මම ෆුල් හෙයා එකම සෙක්ෂන් අරගෙන කරේ. හැබැයි කරපු එකක් ආයෙත් කරනවට වැඩිය එකම ඒ කියන්නේ සෙක්ෂන් එකක් ගත්තාම ඒකම ආයෙත් අනිත් ඒවත් එක එකටම අල්ලලා කරනවට වැඩිය අපි සෙක්ෂන් එකක් කරා නම් ඒක ඒ විදිහටම ආයෙත් වෙනමම තිබ්බනම් හරි ආයෙත් අලුතෙන් කරන ඒවත් එක්ක එකතු කරන්නේ නැතිව. එහෙම වුණාම එයාගේ ඒක ලස්සනට එන්නේ නැහැ. මමත් සමහර වීඩියෝස් බලලා තමයි ඒවා තේරුම් ගත්තේ. නමුත් මට ඒක හරියට කරගන්න බෑ තාම තනියම. සහ මේ වෙලාවේ මම හරියට සෙක්ෂන් කරලා නැති නිසා කොහොමත් බෑ. හැබැයි මට මේ බ්‍රෂ් එක යූස් කරලා එයා ස්ටයිලින් කරාම ඒක මාර කන්වීනියන්ට්. එයා එකේ තියෙන ෆ්‍රිසි ගතිය ඒක කිසි දෙයක් පේන්නේ නැහැ. හරිම නීට් එකට තියෙනවා. එතකොට ආස හිතෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් මගේ ආයක නම් මට හරිම අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. ඩැමේජ් වෙලා තියෙන නිසා පිම්බෙන්න බලනවා හරිම අමාරුයි. ඒ නිසා මට මේක මාරම ලේසි. මේ විදිහට මුළු හෙයා එකම කරාට පස්සේ ෆයිනල් ලුක් එක මම ඕගලන්ට පෙන්නන්නම්. මම ස්පීඩ් එක වැඩි කරලා තමයි මේක හැදුවේ මේ වීඩියෝ එක. නැත්තම් ගොඩක් වෙලා යනවා. මේක එක විදිහට කරන්න පුළුවන්. මම තාම මේ ටෙක්නික්ස් හරියට දන්නේ නැහැ. මේ තියෙන්නේ ෆුල් හෙයා එකම කරාට පස්සේ ඔයාලට පේනවා ඇති නැචරල් ලුක් එකක් තියෙනවා. මම ඊට පස්සේ හෙයා එකේ ෆ්‍රන්ට් පාර්ට් එක ආයෙත් චුට්ටක් නීට් කරගන්න try කළා. සමහරවිට මට කියන්නේ හුරු නැහැ අතරම ඒක යූස් කරන විදිහ. හැබැයි මම ගොඩක් මේ ෆ්‍රන්ට් පාර්ට් එක ගොඩක් පිම්බිලා වගේ තියෙනවට කැමති නැහැ. හැබැයි මම පස්සේ මේ ෆ්‍රන්ට් පාර්ට් එකේ ටික ගොඩක් අයන් කරා. මට ඒ කියන්නේ මම පිම්බිලා වගේ ආස නැති නිසා ඒ ටික රෙකෝඩ් කරේ නැහැ. නමුත් මේ විදිහට ආසයි ඉන්නවා. මේක ලස්සනටම ස්ටයිල් කරන්න බලන්න. මට තාම මේක තේරෙන්නේ නැහැ. ඒ ටෙක්නික් එක මට තාම හරියටම බෑ. නමුත් මට මේක ඕකේ. ඊට පස්සේ මම අන්තිමටම හෙයා ඔයිල් එකක් යූස් කරා. මේක හරියම ලයිට් වේට් ඔයිල් එකක්. මේක ඔයිල් ස්ප්‍රේ එකක්. නමුත් මම අතර පොඩ්ඩක් අරගෙන අතේ හොඳට ගාගෙන හෙයා එකේ හෙයා වල එන්ස් වල තම ඇප්ලයි කරලා උඩින් ටිකක් ගාගත්තා. එතකොට තමයි හෙයා එක ෂයින් වෙලා ලස්සනට තවත් පේන්නේ. මම හිතනවා මේ රෙව්ලෝන් බ්ලෝ ඩ්‍රයින් හෙයා බ්‍රෂ් එක ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්නේ නැති කියලා. මගේ මේ ෆයිනල් හෙයා එකේ ලුක් එක දැක්කහම ඒක හරිම ලස්සනයි නැචරල්. කර්ලි හෙයා එකට උනත් හයි සෙටින් එක යූස් කරලා හොඳ ෆිනිෂින් එකක් ගන්න පුළුවන්. ඔයාලට මොන හරි මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන්ම අහන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.